හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යෝග අභ්‍යාසන්හි යෙදෙන ඡායාරූප බොහෝමයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මේ විදිහට රාජපක්ෂ පවුලටම යෝග ව්‍යායාම හා සටන් කලාව ගැන උගන්වන පුද්ගලයා නමින් ෂෙහාන් නන්ද සිරිවර්ධනයි. වෘත්තියෙන් ඔහු යෝග ව්‍යායාම හා ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳව ඉගැන්වීමේ යෙදෙන ගුරුවරයෙක්. මේ ඔහු සමග කළ කතා බහක් තමයි අද මේ වීඩියෝව තුළින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. යෝග ව්‍යායාම හා ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳව ලංකාවේ සිටින ප්‍රවීණ ගුරුවරයෙක් හැටියටයි අප ඔබ හඳුනන්නේ. ඇත්තටම යෝගා කියන්නේ මොන වගේ දෙයක්ද? යෝගා කියන්නේ ඉන්දියාවෙන් ආපු කලාවක්. මේක සංස්කෘත වචනයක්. වසර 10000කටත් වඩා පැරණි ශාස්ත්‍රයක්. අතීතයේ ಭಾರತයේ විසූ ඍෂිවරු මිනිසයාගේ මානසික දියුණුව, නිරෝගීතාව හා යහපත සඳහා මිනිසා වෙත දායාද කළ උතුම් ශාස්ත්‍රයක්. වචනාර්ථයෙන්ම ගත්තහම යෝගා කියන්නේ එක්වීම, එකතු වීම. කෙනෙක් උසස් ලෙස කායිකව හා මානසිකව නිරෝගී වුණොත් ඒ කියන්නේ ඔහු මේ විශ්වයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියන එක. අපි නිරෝගී වෙන්න කියන්නේ මේ විශ්වයේ ශක්තිය කොටසක් අපි උකහා ගන්නවා. යෝගා වලින් කරන්නේ ඒ උකහා ගැනීම. එනම් එක් කිරීම. යෝග ව්‍යායාම මගින් මිනිසුන්ට පෙරලා ලැබෙන ප්‍රයෝජන සරලව කිව්වොත් අපේ ශරීරයේ කොටස් දෙකක් වශයෙන් ගත හැකි. එකක් පෙරණ ශරීරය, මස්පිඩු, බාහිර අවයව ආදිය. අනෙක නොපෙනෙන ශරීරය, ඒ කියන්නේ ඉන්ද්‍රියයන්, ග්‍රන්ථි, ඒ දෙකම සහ මනස යහපත්ව පවත්වා ගැනීම තමයි යෝගා ආසන වලින් කරන්නේ. දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ වගේ අයත් දැන් මේ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බව පේනවා. ඔවුන් යම් දේ සම්බන්ධයෙන් නිරන්තර මානසික ආතතියින්ට ලක් වෙන අයනේ. ඒ නිසා මෙවැනි ව්‍යායාම් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වනවා. යෝගා තුළින් ඒ මානසික සහනය ලබා ගන්න පුළුවන්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබගේ උපදේශකත්වයේ යටතේ යෝගා ව්‍යායාම වල යෙදෙන සේයාරුවක් මේ දවස්වල සමාජ ජාලවල ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ කාලේ ඉඳන්ම අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මගෙන් යෝගා කරමින් ඉන්නේ. ඔවුන් මගේ හොඳ ශිෂ්‍යයෝ. කොහොමද ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔබේ යෝගා ශිෂ්‍යයෙක් බවට පත්වන්නේ? කොයි කාලේ වගේද? මේ දෙන්නම සම්බන්ධ වෙන්නේ යුද ජයග්‍රහණයෙන් පසු ආසන්නම කාලයේ. ඊට කලින් මුල ඉඳන්ම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයා මගෙන් යෝගා කළා. ඒ හරහා තමයි මේ දෙන්නා මගේ ශිෂ්‍යෝ බවට පත් වෙන්නේ. ඔබ ජනාධිපති මන්දිරයට ගියාද? ඔවුන් ආවද? ඒ කාලේ මම ජනාධිපති මන්දිරයට ගියා. රටේ ජනාධිපතිනේ, මම යන්න ඕනේනේ. ඒකට අවශ්‍ය උපකරණ එහි සකස් කළා. එතුමා මේකේ වටිනාකම හොඳින්ම දැක්කා. මම යෝගා ඉගෙන ගත්තේ ඉන්දියාවේ. මා හරියට ඒ ශාස්ත්‍රය එතුමාට පුහුණු කළා. එතුමා හොඳින් ඒ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ ඉඳන්ම අපේ ගෙදර ආවා. ඒ කියන්නේ බලේ ඉන්න කාලෙත් ඔහු මෙහි ආවා, දැනුත් එනවා. මේ දෙදෙනාට අමතරව රාජපක්ෂ පවුලේ වෙන කවුද ඔබෙන් යෝග හදාරන්නේ? ආර්යව ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝග ව්‍යායාම වලදී මොන වගේ සිසුවියක්ද? එතුමිය පාසල් කාලේ පටන්ම ඇයගේ ඉස්කෝලේ දක්ෂ හොකී ක්‍රීඩිකාවක්. එතුමිය හොඳින් මේ අභ්‍යාස කරනවා. අනිත් එක තමයි මොන වැඩේ තිබුණත් වරද්දන්නේ නැතුව නියම දවසට නියම වෙලාවට පන්තියට එනවා. ඇය හරිම උනන්දුයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කොහොමද? නාමල් මන්ත්‍රීතුමා කියන්නේ මගේ හොඳම ශිෂ්‍යයෙක්. දැනුත් එනවා. ඊටාම හොඳින් අභ්‍යාස කරනවා. ඊටාම ආසාවෙන් උනන්දුවෙන් කරන්නේ. එතුමා මට කියපු දෙයක් තමයි මේකෙන් එතුමාට ගොඩක් දේවල් දැනන්න ලැබුණ කියන එක. ගොඩක් දේවල්ට ශක්තිය ලැබෙන බව කියනවා. ජනාධිපති හා හිටපු ජනාධිපති වශයෙන් දෙවිදියටම මහින්ද රාජපක්ෂ මහතා ඔබේ යෝගා ශිෂ්‍යයෙක්. 2015 ජනවාරි 8 ජනාධිපති වෙන්නට පෙර අවසන් වතාවට එතුමා යෝගා කළේ කවද්ද? දිනය නම් මට හරියටම මතක නැහැ. ඒත් කොහොමත් 2015 ජනවාරි ඡන්දයට පෙර දෙසැම්බර් මාසේ නත්තල් දවසට පස්සේ දවසක එතුමා ජනාධිපති මන්දිරයේදී පුහුණු වීම කළා, හරිම උනන්දුවෙන්. ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් යෝගා පුහුණුවීම් කරන්න පටන් ගත්තේ කවදද? කොහොමද? එදා ඔබ ඔහුගේ වෙනසක් දැක්කද? පරාජයෙන් මාසයකට විතර පස්සේ දවසක් මට කතා කළා. මට සාමාන්‍යයෙන් කතා කරන්නේ මාස්ටර් කියලා. මම කියන්නේ සර් කියලා. මාස්ටර් මට ආයෙමත් පුහුණුවීම් කරන්න ඕනේ. ඇයි? එතුමා දන්නවා මේකේ වටිනාකම.
තවමත් අනිවාර්යයෙන්ම සතියට දේවතාවක් පුහුණු වීම කරනවා. මගේ මේ කොහුවල ගෙදර නිකම් නොවේ දවසට පැය දෙකක් විතර එතුමා ජනාධිපති පුටුවෙන් മന്ത്രി පුටුවට ගියා. කොච්චර ශක්තියක් තියෙන්න ඕනද ඒකට. එතුමාට කොහොමත් තිබෙන මානසික ශක්තියට අමතරව ඕනෑම අභියෝගයකට දරා ගැනීමට යෝගවලුනුත් අමතර ශක්තියක් ලැබුණා. එතුමා මට ඒ බව කියා තිබෙනවා. පරාජයෙන් පස්සේ මුලින්ම එයා එන දවසේ කිසි වෙනසක් නැතුව hina වේගෙන ආවා. වෙන ශිෂ්‍යොත් එක්ක එකටද වෙනමද ඔහුට පිහිනුවීම් දෙන්නේ? නෑ එතුමා එන වෙලාවට මම කාවවත් පුහුණුවීම් වලට ගන්නෙ නැහැ. තනියම කරන්නේ. එක්ක ගෝඨාභය හෝ නාමල් ඉන්න පුළුවන්. ජනාධිපති මහින්දයි දැන් മന്ത്രി මහින්දයි අතර වෙනස ඔබේ යෝගා ශිෂ්‍යයෙක් විදිහට ඔබ කොහොමද දකින්නේ? මෙන්න මේ දේ හරි වැදගත්. මම ජපාන යෝගා ගුරුවරයෙක් කියපු කතාවක් මේක. ඒ ගුරුවරයා දවසක් මට කිව්වා නායකයා සටන්කාමියෙක් විය යුතුයි. රටක නායකයෙකුට සමටන්කාමියෙකුට පොදු කාරණා හතරක් තියෙනවා. ඕනෑම සටන්කාමියෙක් නායකයෙක්. සටන්කාමී නොවුනොත් සටන්කාමී පෞරුෂයක් තිබිය යුතුයි. නැත්තම් බැහැනේ. දරුණු විය යුතුයි, නපුරු විය යුතුයි, රෞද්‍ර විය යුතුයි. දෙවැන්න තමයි රටේ නායකයෙකුට උකුස්සකුමෙන් තියුණු ඇසක් තිබිය යුතුයි. දැන් බලන්න උකුස්සාට අහසේ මහා ඉහළ තියෙන ඉන්න කොටත් බිම දිගේ දුවන කුඩා මීයක උනත් පේනවා. ඒක තමයි දුර දකින්න ඥානය. තුන්වෙනි කාරණේ තමයි නායකයා සිවලකුමෙන් කපට විය යුතුයි. එහෙම නැත්නම් පාලනයක් ගෙන යන්න බෑ. රටක් රැකෙන්නේ නැහැ. හතරවෙනි කාරණය මුවපොව්වකුමෙන් අහිංසක විය යුතුයි. සංවේදී විය යුතුයි. එදා කැපිලි කොල්ලෑව සිද්ධියේදී මට කෙනෙක් කිව්වා මහින්ද ජනාධිපතිතුමා හෙලිකොප්ටරයට ඇවිත් කල්තුළු පිහ දැම්මා කියලා. පොඩි දරුවෙක්ගේ මිනිහා අතින් ගත්ත තාත්තා කෙනෙක් අනේ සර් කියලා කියනකොට ඇස්වල කඳුළු. සංවේදීකම මහින්ද රාජපක්ෂ කියන්නේ ඒ මගේ ජපාන ගුරුවරයා කිව්වා අන්න ඒ වගේ නායකයෙක්. ඔබට දේශපාලනයක් තියෙනවද? ඒ ගැන උනන්දුයිද? මට දේශපාලනයක් නැහැ. පක්ෂයක් නැහැ. මම දේශපාලනේ කතා කරන්නෙත් නැහැ. හැබැයි යම් පුද්ගලයන්ගේ සුවිශේෂී ගුණාංග මම ප්‍රිය කරනවා. ඕනෑම පක්ෂයක දේශපාලඥයෙක් මංගාවට ආවොත් මම නියම පුහුණුව දෙනවා. මහින්ද හා ගෝඨාභය කියන්නේ මේ රටේ ලොකු චරිත දෙකක්. සරලවම කිව්වොත් ඔබ මේ දෙන්නවම ඔළුවෙන් හිටවනවා. අපි සමාජ ජාල මාධ්‍ය ඡායාරූප වලින් දැක්කා ඇත්තටම මොකද්ද මේ ඔළුවෙන් හිටවන අභ්‍යාසය? ඒක මොළයට කරන විශේෂ ව්‍යායාමයක්. වෛද්‍ය පිළිගැනීම තමයි මිනිසුන් වයසට යන විට මොළය කුඩා වෙනවා කියන එක. මේ කට්ටයි මොළයේ අතර තියෙන පරතරය විශාල වෙනවා. එතකොට මොළයේ තියෙන නොයෙකුත් මතක ශක්තියන් අඩු කරනවා, නැති කරනවා. මොළෙන් දෙන හෝමෝන නැති කරනවා. මේ ව්‍යායාමයේ මගින් මොළේ හැකිලීම් වළක්වනවා. මම හොඳ නිදසුනක් දෙන්නම්. අපේ අපවත්තුණු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ යෝගා පිළිබඳව විශේෂ දැනුමක් දෙනමු කෙනෙක්. උන්වහන්සේ ඉන්දියාවේ යෝගීවරුන් පවා හමු වෙන්න ගියා. ඔබ විශ්වාස කරනවද උන්වහන්සේ ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තේ අවුරුදු 90ක් පහුවෙලා? කොහොම මොලයක්ද ඒක? ඉන්දියාවේ අගමැති මෝඩි මේ ව්‍යායාම හැමදාම කරනවා. මොරාචි දේසායි හැමදාම පැයක් ඔළුවෙන් හිටියා. සිද්ධාර්ථ කුමාරයත් සටන් ශිල්පය ප්‍රගුණ කළා. රාජකුමාරයෙක්නේ. යශෝධරා දේවිය දිනාගත්තේ එහෙමයිනේ. යෝගී අභ්‍යාසවල යෙදුන මේවා තමයි කැලෑවට ගිහිලා දුෂ්කර ක්‍රියාවල යෙදෙන්න උන්වහන්සේට උපකාරී වුණේ. මහින්ද මහත්තයා Tamanට දෙන හැම අභ්‍යාසයක්ම හොඳින් කරනවද? ඔහු මනසින් ඉතාමත්ම ශක්තිමත් කෙනෙක්. සමහර යෝග ආසනවල තියෙනවා කරන්න දුෂ්කර අත්පා රිදෙනවා. එතුමා ඒවා හොඳින් කරනවා. වෙලාවකට පොඩ්ඩක් ගානවා. එච්චරයි. එතුමාට ගාණක් නැහැ. මගේ ළඟට ආපු ශිෂ්‍යයන්ගෙන් ඔහු මනසින් ශක්තිමත් කෙනෙක්. ඒ වේදනාව විඳිය යුතුයි. ඒක තමයි සත්‍ය. මේ යෝග අභ්‍යාසවලදී වේදනාවක් විඳින්න ඕනේ. ඒක තමයි ශක්තිය. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.